ආයිබෝවන් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා අපේ තවත් අධ්‍යාපනික වැඩසටහනකට. ඉතින් අද අපි සාකච්ඡා කරන්න යන්නේ මනෝවිද්‍යාව හා අධ්‍යාපනික මනෝවිද්‍යාවේ වැදගත්කම පිළිබඳව. ඒ සඳහා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අධ්‍යාපන ශාස්ත්‍රයේ විශේෂඥයෙකුවන් ආචාර්ය ධනුෂ්ක මහතා. ආයිබෝවන් ආචාර්යතුමනි. ඉතින් අපේ කතාවතේ ආරම්භය සඳහා මම මේ වගේ ප්‍රශ්න සාමාන්‍ය මනෝවිද්‍යාව හා අධ්‍යාපනික මනෝවිද්‍යාව වෙනස් වෙන්නේ කොහොමද? ඒ දෙකේ වෙනසක් තියෙනවද? ඔව් ඇත්තටම මේ මනෝවිද්‍යාව සහ අධ්‍යාපන මනෝවිද්‍යාව කියන දෙක කියන්නේ මෙහෙම කෙටිම සරලවම කිව්වොත් විතරම මනෝවිද්‍යාව කියලා කියන්නේ පුද්ගලයාගේ හැසිරීම සහ මානසික ක්‍රියාකාරීත්වය පිළිබඳ කරන විද්‍යාත්මක අධ්‍යයනයන් ඇතුළත් වෙලා තියෙන විෂය. එතකොට මනෝවිද්‍යාව කියලා කියන්නේ අධ්‍යාපන මනෝවිද්‍යාව කියලා කියන්නේ ඇත්තටම මේ මනෝවිද්‍යාවේ එක්තරා කොටසක් අංශයක් අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා නම් බ්‍රාන්ච් එකක් සයිකොලොජි කියම এডুকেෂන් සයිකොලොජි කියන්නේ. ඒතකොට අධ්‍යාපන මනෝවිද්‍යාවේදී අපි කරන ඇත්තටම මේ ශිෂ්‍ය ඉගෙනීම ඒ කියන්නේ පන්ති කාමරය ඇතුළ හෝ කිසියම් ඉගෙනුම් පරිසරය ඇතුළ ශිෂ්‍යෙක් ඉගෙන ගැනීම සිදු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව කරන අධ්‍යයනයක් තමයි ඇත්තටම මනෝවිද්‍යාවේ අධ්‍යාපන මනෝවිද්‍යාව තුළ සිද්ධ වෙන්නේ. එතකොට ශිෂ්‍යයාගේ ඉගෙනුම් ක්‍රියාවලියට බලපාන මනෝවිද්‍යාත්මක සාධක න්‍යායන් සංසිද්ධීන් පිළිබඳව තමයි අධ්‍යාපන මනෝවිද්‍යාවේ සාකච්ඡා කරන්නේ. බොහොම ස්තුතියි ආචාර්යතුමනි. දැන් අපි බලමු අධ්‍යාපනික මනෝවිද්‍යාව කොහොමද මේ ගුරුවරුන්ගේ ඉගැන්වීමේ ක්‍රියාවලියට වගේම සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට සහයෝගය දක්වන්නේ ඒක වැඩි දියුණු කරන්න ඒක දායක වෙන්නේ කොහොමද කියන සම්බන්ධය. ඇත්ත වශයෙන්ම කියනවා මේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය කියලා කියන්නේ ඒක අඛණ්ඩව සිද්ධ වෙන ක්‍රියාවලියක්. එතකොට සජීවී මිනිසුන් දෙන්නෙක් තමයි හම්බ වෙන්නේ. එතකොට ගුරුවරයා කියලා කියන්නේත් මිනිස්සෙක්, ශිෂ්‍යයා කියන්නේත් මිනිස්සෙක්. එතකොට මෙතෙන්දී ගුරුවරයා ශිෂ්‍යයාව තේරුම් ගැනීමත් ඇත්තටම ශිෂ්‍යයාට ගුරුවරයා තේරුම් ගැනීමත් කියන එක අතිශයින් වැදගත්. ඒතර මනෝවිද්‍යාවේ ওই දෙපැත්ත ගැනම කතා කරනවා. ගුරුවරයා ශිෂ්‍යයාව තේරුම් ගත යුත්තේ කොහොමද? පළවෙනිම දේ තමයි අධ්‍යාපන මනෝවිද්‍යාවෙන් ගුරුවරයාට ලැබෙන පළවෙනිම මහාගුම උපකාරය. වඩාත්ම වැදගත් එක තමයි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඇත්තටම ගුරුවරයාට ශිෂ්‍යයා තේරුම් ගන්න ඕනේ. එතකොට ශිෂ්‍යයා තේරුම් ගැනීමට ඇත්තටම මනෝවිද්‍යාවෙන් අවශ්‍ය කරන මේ න්‍යායාත්මක භාවිතයන් න්‍යායාත්මක කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඊළඟට තමයි ඇත්තටම මේ දැන් අපි දන්නවා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී අපිට හම් වෙනවා විවිධ දක්ෂතා හැකියාවන් විවිධ අඩුපාඩු සහ මේ අසාමාන්‍ය තත්ත්වයන් තියෙන ශිෂ්‍යයන්. එතකොට අපිට කියන ඇත්තටම ශිෂ්‍යයන් අතර ඉන්ඩිවිඩුවල් ඩිෆරන්සස් තියෙනවා. එකිනෙකා අතර වෙනස්කම්. ඇත්තටම මේ වෙනස්කම් වලට ගැළපෙන විදිහට ඉගැන්වීමේ ක්‍රියාවලිය කරගෙන යන්න අධ්‍යාපන මනෝවිද්‍යාවෙන් අවශ්‍ය කරන න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම හම්බ වෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම ඇත්තටම ශිෂ්‍යයෙන්ම අභිප්‍රේරණය කරන්න. ඇත්තටම කොහොමද අපි ශිෂ්‍යෙක් අභිප්‍රේරණය කරන්නේ? ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ අතිශයම වැදගත් කාර්යයක් තමයි ශිෂ්‍ය අභිප්‍රේරණය. කියන්නේ ඉගෙන ගැනීමට ඔහුගේ තියෙන පෙළඹීම. ඊළඟට ඇත්තටම අපිට තියෙන එක තමයි ඊළඟ කාරණේ මේ ක්ලාස් රූම් එකේ තියෙන පන්ති කාමරේ කළමනාකරණය කර ගැනීමේදී අධ්‍යාපන මනෝවිද්‍යාවේදී ඒ කළමනාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය කරන න්‍යායාත්මක පසුබිම සාකච්ඡා කරලා තියෙනවා. එතකොට ඒ සඳහාත් අපිට පන්ති කාමර කළමනාකරණය සඳහා අවශ්‍ය කරන සහයෝගයත් ගන්න පුළුවන්. ඊළඟට ඇත්තටම අවසාන වශයෙන් ගත්තොත් එහෙම ගුරුවරයෙකුට වැදගත් වෙන දෙයක් තමයි අපි ශිෂ්‍යයෝ දැන් අපි දන්නවා අපි හැම පන්ති කාමරයක් තුළම ශිෂ්‍යයා ඇගීමට ලක් කරනවා. එතකොට ශිෂ්‍යයා ඇගීම තීරණය කරන්න, ඒ ඇගීම සැලසුම් කරන්න, ඒක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුමත් අධ්‍යාපන මනෝවිද්‍යාවෙන් ගුරුවරුන්ට ලබා දෙනවා. එතකොට මනෝවිද්‍යාව ගුරුවරයාට ඔන්න ඔයගේ කාර්යයන් කර ගැනීම සඳහා විශේෂයෙන් වැදගත් වෙනවා. ඒ වගේම ওই සමස්තයක් හැටියට ගත්තාම අධ්‍යාපන මනෝවිද්‍යාව ඇත්තටම ගුරුවරයාගේ සමස්ත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය, කියන්නේ ඉගෙනුම සැලසුම් කිරීම සිට ඉගෙනුම් ක්‍රියාවලිය අවසන් කිරීම දක්වා සෑම අවස්ථාවකදීම අධ්‍යාපන මනෝවිද්‍යාවෙන් ගුරුවරයාට අවශ්‍ය කරන සහයෝගය ලබා වෙනවා. අනිවාර්යයෙන්ම මම හිතන්නේ අපි හොඳ ආරම්භයක් ගත්තා. අපි කතා කරමු සිසුවෙක්ගේ ඉගෙනීමේ වැදගත්කම. ඉගෙනීමේ හැකියාවට බලපාන ප්‍රධාන මනෝවිද්‍යාත්මක සාධක මොනවාද ආචාර්යතුමනි? ඔව් ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම දැන් මනෝවිද්‍යාත්මකව ගත්තොත් අපි ශිෂ්‍යයෙක්ගේ ඉගෙනීම සඳහා බලපාන ප්‍රධානම කරුණු කීපයක් ඇත්තටම තියෙනවා. පළවෙනි එක තමයි අපිට අවශ්‍ය කරන ඇත්තටම ශිෂ්‍යයාට ඇත්තටම මේ අභිප්‍රේරණය කියන එක අතිශයින්ම වැදගත්. එතකොට අභිප්‍රේරණය කියන එක අපි දැන් ඉස්සෙල්ලත් විස්තර කරා. මේ ශිෂ්‍යයාට තියෙන්න ඕනේ අපි ඒකට කියනවා මේ අභ්‍යන්තරික සහ බාහිර වශයෙන් අභිප්‍රේරණයන් තියෙනවා. අපි ඒකට කියනවා ඉන්ට්‍රින්සික් and එක්ස්ට්‍රින්සික් මොටිවේෂන් කියලා. එතකොට ඒක අභිප්‍රේරණය රඳවා ගැනීම ඉගෙනීමේදී අතිශයින්ම වැදගත් කාරණයක්. එතකොට අවශ්‍ය කරන ශිෂ්‍යයෙකුට අවශ්‍ය කරන දැන් මම කියන්නේ මානසික සහයෝගය
අධ්‍යාපන මනෝවිද්‍යාව තුලින් මේ අපි කතා කරන දෙයක් තමයි මේ මානසික ඉමෝෂනල් සපෝට් කියන එක අපිට හම්බෙන්න ඕන ඉගෙනුම් ක්‍රියාවලියේදී ශිෂ්‍යයෙකුට. ඒකට මනෝවිද්‍යාවෙන් ඒ පිළිබඳව අවශ්‍ය කරන සහයෝගය ලබා දෙනවා. ඒ දැනුම ඇත්තටම ශිෂ්‍යයාට ලබා දෙන්න ඕනේ මනෝවිද්‍යාත්මක දැනුම. ශිෂ්‍යයා එතකොට තමුන්ගේ ඉගෙනීමේ කටයුතු කරගෙන යන්න ඒක පාවිච්චි කරනවා. ඊට පස්සේ ඊළඟ එක තමයි අපි දන්නවා මනෝවිද්‍යාවේ ඊළඟ එකක් තමයි දැන් ඉගෙනීමට තියෙන එන්ගේජ්මන්ට් එක කියලා කියන. ඔහු ඒකට යොමු වීම. කොයිතරම් දුරකට එයා අධ්‍යාපනයට යොමු වෙනවද? ඒකට අවශ්‍ය කරන මූලිකත්වය ලබා දෙනවද? ඒ සඳහා අවශ්‍ය කළ යුතු දේවල් මොනවද? ඇත්ත වශයෙන්ම කියනවා නම් පාඩම් කර හැක්කේ කෙසේද? පාඩම් කරන කරුණු මතක තියාගන්නේ කොහොමද? ඒවා අපි කොහොමද ඇත්තටම දැන් අපි කියනවා නම් ওই ගෙස්ටෝල් තියරි වගේ එකක් ගත්තොත් එහෙම අධ්‍යාපන මනෝවිද්‍යාවේ තියෙන ඇත්තටම ශිෂ්‍යයාට මේ ඉගෙනීම මේ කියන්නේ ඒකෙදී අපි උගන්වනකොට කරුණු ලබා දෙන ක්‍රම තියෙනවා මනෝවිද්‍යාවේදී. අපි හිතමු ආධාරක භාවිතයේදී. එතකොට ඇත්තටම ශිෂ්‍යයාට ඒව මතක ශක්තිය මතකේ තබා ගැනීමට අවශ්‍ය කරන පසුබිමත් මනෝවිද්‍යාවෙන් ඇත්තටම අපිට විස්තර කරලා දෙනවා. ඊට පස්සේ ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ මූලික සාධක වලට අමතරව මනෝවිද්‍යාවේදී ශිෂ්‍යයාට තවත් මනෝවිද්‍යාත්මක කරුණු කීපයක් ඇත්තටම අපි හිතමුකෝ කිසියම් විදිහක මානසික අවධානය අපි හිතමුකෝ අර කාංසාව එතකොට ડિප්‍රෙෂන් වගේ දේවල් තියෙනවා නම් එතකොට වෙනත් මානසික ව්‍යාධීන් තියෙනවා නම් ඇත්තටම ඒවැ මිදිලා ඒවට අවශ්‍ය කරන මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර තියෙනවා. ඇත්තටම දැන් ඔබ දන්නවා දැන් පාසල් වලට මනෝ උපදේශනය සඳහා ගුරුවරයෙක් පවා අනියුක්ත කරන බොහෝ අවස්ථා. එතකොට ඒ කරන්නේ ඇත්තටම මේ මනෝවිද්‍යාත්මක සහයෝගය ඒ අවශ්‍ය කරන මනෝවිද්‍යාත්මක වටපිටාව ශිෂ්‍යයාට ඇති කරලා දෙන්න තමයි. එතකොට මේ සාධක මම හිතනවා මේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකුට මනෝවිද්‍යාත්මක වශයෙන් ඉතාමත්ම වැදගත් වෙනවා කියලා. අනිවාර්යයෙන්ම ගුරුතුමනි අපි මේ කතා කරනකොට ගුරුවරයාගේ භූමිකාව සම්බන්ධයෙන් වර්තමානයේ පාසල් පද්ධතිය තුළ සිසුන්ගේ මානසික සෞඛ්‍ය අභිප්‍රේරණය වගේ දේවල් වර්ධනය කරන්න ගුරුවරුන් අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාමාර්ග දෙන මනෝවිද්‍යාත්මක ක්‍රමවේද. මම හිතන්නේ කලින් ප්‍රශ්නේදීත් අපි ඒ සම්බන්ධයෙන් ටිකක් කතා කරා. තවත් මොනවා හරි කරුණු තියෙනවද ඒ සම්බන්ධයෙන් කතා කළ හැකි? ඔව් ඇත්තටම දැන් අපි කරුණු කීපයක් එතෙන්දී කතා කරා. එකක් තමයි ගුරුවරයාට ඇත්තටම ශිෂ්‍යයෙක්ගේ ඉගෙනීම් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා මනෝවිද්‍යාත්මක සහයෝගය ලබා දෙන්න පුළුවන් ප්‍රධානම දෙයක් තමයි ඔහුට අවශ්‍ය කරන අභිප්‍රේරණය ලබා දීම. අපි යෝගට සාමාන්‍ය සරල සිංහලෙන් පෙළඹවීම කියලාත් කියනවා. එතකොට ඒක මොටිවේෂන් කියලා ඉංග්‍රීසියෙන් කියන. එතකොට ඒ අභිප්‍රේරණය ලබා දීම. ඊට පස්සේ ඇත්තටම ශිෂ්‍යයාගේ ඇත්තටම මේ අපිට පුළුවන් අර ඉමෝෂනල් ස්ටේටස් එක, ඒ කියන්නේ ඔහුගේ චිත්ත වේගී තත්ත්වයන් පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය කරන සහයෝගයත් ඇත්තටම ලබා දෙන්න පුළුවන් අපිට මනෝවිද්‍යානුකූලව ශිෂ්‍යයෙක්ගේ ඉගෙනීම සාර්ථකත්වය සඳහා. එතකොට ඊළඟට ඇත්තටම අපි බැලුවොත් එහෙම ඔය self efficacy කියලා තියෙනවා අපේ සංකල්පයක් ඉංග්‍රීසියෙන්. අපි ඒක සිංහලෙන් කියලා කියන්නේ මේ ශිෂ්‍යයා තමුන් කරන කාර්ය සඳහා ඒ කොයිතරම් කාර්යක්ෂමව නිරත වෙනවද කියන ඒ කාර්යයේ. එතකොට එහි ප්‍රතිඵල පිළිබඳව ඔහු කොයිතරම් දැනුවත්ව ඉන්නවද කියන එක. එතකොට මේ වගේ දේවල් ඇත්තටම මනෝවිද්‍යානුකූලව අපිට ගුරුවරයාට මේ වගේ දේවල් තුලින් ශිෂ්‍යයාට උදව් කරන්න පුළුවන්. මේ මනෝවිද්‍යානුකූලව සාර්ථකව ඉගෙන ගන්න. ඊට පස්සේ ඇත්තටම මේ ශිෂ්‍යයාගේ කොග්නිටිව් කැපැසිටි කියන එක. ඒ කියන්නේ ප්‍රජානන කුසලතාවය. එයා කොයිතරම් ප්‍රජානන වශයෙන් දැනුම පැත්තෙන් බුද්ධිමය මට්ටමින් මොන වගේ කැපැසිටි එකක් මොන වගේ තත්වයකද එයා ඉන්නේ කියන එක තේරුම් ගන්නත් අපිට ඇත්තටම ඒකටත් ඇත්තටම මනෝවිද්‍යාව අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඇත්තටම මේ අවසාන වශයෙන් අපි කිව්වොත් එහෙම මේ මනෝවිද්‍යානුකූලව ඔය මයින්ඩ්සෙට් and ඇටිටියුඩ් කියන එක. ඒ කියන්නේ පුද්ගලයෙක්ගේ ශිෂ්‍යයාගේ මනෝභාවය, මනෝ තත්වය, ඔහුගේ මානසික තත්වය සහ ඔහුගේ ආකල්ප මේ පරිපාලනය කර ගැනීම, ඒව කළමනාකරණය කර ගැනීම සඳහා ඇත්තටම මනෝවිද්‍යාව අපිට පාවිච්චි කරන්න පුළුවන් ගුරුවරයෙකුට ඉතාම සාර්ථකව පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් තුළදී. අනිවාර්යයෙන්ම ගුරුතුමනි. අවසාන වශයෙන් අපිට කාල වේලාවත් බොහොම සීමිත වශයෙන් තියෙන හින්දා මම කැමතියි මෙන්න මේ වගේ ප්‍රශ්නයක් යොමු කරන්න ඔබතුමාට. අනාගත අධ්‍යාපන ක්ෂේත්‍රය තුළදී ඒකේ සාර්ථකත්වය උදෙසා කොහොමද මේ අධ්‍යාපන මනෝවිද්‍යාවේ දායකත්වය ඔබ හිතන විදිහට මොන වගේ දායකත්වයක්ද ඒකෙන් ලබා දෙන්නේ? අධ්‍යාපන මනෝවිද්‍යාව ඇත්තටම මේ සමස්තයක් හැටියට ගත්තාම අද ඊයේ නෙවෙයි. ඇත්තටම මේ අධ්‍යාපන මනෝවිද්‍යාව දියුණු වෙන්න පටන් අරගෙන දැන් 7 වර්ෂ ගණනාවක් වෙනවා. ඉතින් ඒ පිළිබඳව ඇත්තටම මම හිතන්නේ අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳව විශාල පර්යේෂණ, ඒ පිළිබඳ න්‍යායන් විශාල ප්‍රමාණයක් ගොඩනැගිලා තියෙනවා. ඇත්තටම දැන් ඔබ අපි හැමෝම දන්න විදිහට බටහිර සහ පෙරදිග අධ්‍යාපන විශේෂඥයින්, මනෝවිද්‍යාඥයින් මේ පිළිබඳව කතා කරලා දෙන උදාහරණයකට ගත්තොත් දැන් ගෞතම බුදුන් වහන්සේ පවා අධ්‍යාපනය පිළිබඳ මනෝවිද්‍යාත්මක විග්‍රහයන් කරලා තියෙනවා.
එතකොට දැන් මනෝවිද්‍යාව කියන එක කිසිම දවසකදී මේ අපිට මේ අධ්‍යාපන ක්‍රියාවලිය ඉගෙනීම් ක්‍රියාවලිය තුලින් ඉවත් කරන්න පුළුවන් එකක් නෙවෙයි. එතකොට මනෝවිද්‍යාව ඇත්තටම අපිට ඉදිරි අනාගතයේදී මෙන්න මේ වගේ පැති වලින් වැදගත් වෙනවා කියලා මට හිතෙනවා. මොකද විශේෂයෙන් මේ සමාජ සංකීර්ණතාව වැඩිවීමත් මිනිසුන්ගේ අවශ්‍යතා තවත් සංකීර්ණ වීමත් නූතන ගෝලීයකරණ පරිසරයක් තුළ මිනිසුන්ට අලුතෙන් එන අභියෝග වලට මුහුණ දීලා ඒ මත පිහිටලා අධ්‍යාපන ක්‍රියාවලිය කරගෙන යාම සඳහාත් සහ අනාගතයේදී ඉගෙනීම තුළ මතුවිය හැකි නව තත්වයන් ප්‍රවණතාවයන්. ඒ කියන්නේ අපි අද බලාපොරොත්තු වෙන අද ඉන්න ශිෂ්‍යයා නෙමෙයි තව ටික කාලයක් යනකොට වෙනස් ශිෂ්‍යයෙක් තමයි සමස්ත වශයෙන්ම වෙනස් කෙනෙක් තමයි එන්නේ. ඔවුන්ගේ ආශාවන්, ලැබියාවන්, ඔවුන්ගේ ඕනෑපාකම් ඒවා සියල්ලම වෙනස්. එතකොට ඇත්තටම අපිට සිද්ධ වෙනවා මේවා තේරුම් ගැනීම සහ මේවා කළමනාකරණය කර ගැනීම සඳහා අධ්‍යාපන ක්‍රියාවලිය තුළ මනෝවිද්‍යාව පාවිච්චි කරන්න. දැන් අපි ඔය ජින් පියාජේ ඊට පස්සේ මේ ස්කිනර් පැව්ලෝ වගේ අය ඉදිරිපත් කරලා තියෙන අධ්‍යාපන න්‍යායන් සහ ඒ මනෝවිද්‍යාත්මක තත්වයන් දැනට වර්ෂ එකමාරකට විතර වගේ අවුරුදු 150කට වගේ කාලයකට ඉදිරියෙන් සිද්ධ වෙච්ච දේවල්. ඇත්තටම ඒවා යම් තාක් දුරකට අදටත් අදාළ ඒවා ඉදිරියටත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි එදා ඒගොල්ලෝ පරිශ්‍රම වලට ලක් කරපු මිනිස්සු නෙවෙයි අද අපිට වර්තමාන අධ්‍යාපන පරිසරයන් තුල ලැබෙන්නේ. එතකොට ඒ ලැබෙන ඒ අලුතෙන් එන අයට ඇත්තටම අපි ඇත්තටම ඒගොල්ලන්ට උගන්වන්න යනකොට අධ්‍යාපන මනෝවිද්‍යාවේ එවැනි න්‍යායාත්මක දැන් අපි හිතමු සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදය වගේ එකක් ගත්තත් එයා කියන ඉන්ඩිගෝ සුපර් ඊගෝ කියන තත්ත්වයන් වලට වඩා යම් කිසි විදිහක සංකීර්ණතාවයන් ලැබියාවන් ඕනෑපාකම් තියෙන පුද්ගලයෝ ඉස්සරහා පන්ති කාමර වලට එනවා. එතකොට මේ හැම අවස්ථාවකදීම ඔය ගැටුම් කළමනාකරණය ඔය සියලු තැනදීම අපිට මනෝවිද්‍යාව ඇත්තටම සාර්ථකව පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා ඉතාමත්ම වැදගත් අධ්‍යාපන ක්‍රියාවලියේ සාර්ථකත්වයට. බොහොම ස්තුතියි ආචාර්යතුමනි. අපි අද සංවාදයේ පුරාවට කතා කළා කොහොමද මේ මනෝවිද්‍යාව හා අධ්‍යාපන මනෝවිද්‍යාව වෙනස් වෙන්නේ, ඒ වගේම මේකේ වැදගත්කම කොහොමද කියලා ලාංකීයව විතරක් නෙමෙයි ගෝලීය වශයෙන් අධ්‍යාපනයට ගත්තාම මෙම සංවාදයත් එක්ක අපි අපේ සාකච්ඡාව අවසන් කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාවත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් ඔබට නැවතත් මේ වගේම තවත් වැඩසටහනකින් සම්බන්ධ වෙන්න ඔබට සුබ දවසක්. ස්තුතියි.